දැනගෙන පැමිණ සිටින අපේ සියලුම සම්භාවනීය අමුත්තන් අපේ ආදරණීය ගම්වාසීන් ඔබ සියලු දෙනාම ඉතාම ආදරෙන් අපි පිළිගන්න ගමන් මේ කාර්යය මේ කාර්යය දවස් මම හිතන මාස 3-4ක් තිස්සේ අපි ලොකු වෙහෙසක් දරුවා මේ වෙනුවෙන්. ඉතින් ඒ වෙනුවෙන් අපිත් එක්ක එකතු වුණ අපේ මේ ගමේ ජවයේ තියෙන තරුණ කණ්ඩායමට අපි ස්තුති පිරිනමන ගමන් ඔබ ආවේ ගීත අහන්න. ඉතින් පැය දෙකමාරක් විතර කාලයක් ඔබත් එක්ක මේ ගීත ගැන පොඩි ගනුදෙනුවක් කරන්නයි අපි සූදානම් වෙන්නේ. ඉතින් අපි අතරමඟදී කතා කරමු වේලාව තියෙන. මේ ගීත සමුච්චය අරගෙන එනකොට සාමාන්‍යයෙන් අපි මේ සිංහල බෞද්ධ රටක් හැටියට අපි පුරුදු වෙලා තියෙනවා පළවෙනි ගීතය බුදු බැති ගීයක් ගායනා කරන්න. අපි දැන් ගායනා කරන්න යන ගීතය බුදු බැති ගීයක් කියලා කිව්වට ඇත්තට මේක බුදු බැති ගීයක්මත් නෙවෙයි. ඊට එහා ගිය ගීතයක්. බුදු බැති ගීතයක් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන අප්‍රමාණ වූ අපේ හිතේ නැගෙන භක්තිය, ගෞරවය, ආදරය පිළිබිඹු කරන ගීත. බුදු පියාණනි ඔබේ පාද කරනෙමු පිණිපා කියන ගීතය අපි අහපු හොඳ ලස්සන බුදු බැති ගීයක්. නමුත් මේ ගීතය ඊට එහා ගිය ගීතයක්. මේ ගීතය රචනා කරේ කුමාරදාස සපුතන්ත්‍රී රෝහණ වීරසිංහයන් තමයි මේ ගීතේ සංගීතය අධ්‍යක්ෂණය කළේ. ඉතින් මේ ගීතය ඇතුලේ කියවෙන දේ මේ ලෝකේ අපි ජීවත් වෙනවා හැමෝම එකිනෙකාට විරුද්ධව සටන් කරමින් රාග, ద్వේෂ, මෝහ මේ හැම එකක්ම අවුලවමින් අනිත් මිනිහා ගැන ඊර්ෂ්‍යා කරමින් අපි ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේට අපි ආරාධනා කරනවා මේ ගීතෙන් දැන් මේ පෞකාර වූ ලෝකයට නැවත උත්පාදනය වෙන්න කියලා. උත්පාදනය වෙලා මේ මිනිස්සුන්ගේ මේ තියෙන රාගය, ద్వේෂය, මෝහය නිමණ්ඩ කියලායි ආරාධනාවක් තමයි කරන්නේ. ඒක බුදු බැති ගීයකට එහා ගිය ගීතයක්. ඉතින් සුනිල් එදිරිසිංහයන් තමයි මේ ගීතය ගායනා කරේ. අද ඔබ සම වෙනුවෙන් මේ ගීතය ගායනා කරනවා. අපි වෙනුවෙන්ම අද මේ වැඩේට ඇවිල්ලා ඉන්න රංජිත් සේනාරත්න සොයිරා
හරි. අපි තව ටිකකින් ආපහු අපේ වෛද්‍යතුමා ආපහු ගෙන්න ගමු. නේද? මීට පොඩ්ඩක් ලය එහෙම නැත්නම් රිද්මය පොඩ්ඩක් වැඩි ගීතයකට මීළඟ ගීතය අපි කාගෙන් හරි හැවුවොත් ඔබ ආදරය කරන්න පටන් ගත්තේ එහෙම නැත්නම් ආදරය කරන්න ඉගෙන ගත්තේ කාගෙන්ද කියලා එක එකනා එක එක නම් කියයි.
පිරිමි ළමයි කියයි ගෑනු ළමයෙක්ගේ නමක්. ගෑනු ළමයෙක් කියයි පිරිමි ළමයෙක්ගේ නමක්. හැබැයි මෙතන ඉන්න අපේ ආදරණීය අපේ මේ රසික අපේ ආදරණීය ජනතාවගෙන් ඇහුවොත් ඇත්තටම හිතලා බැලුවොත් අපි ආදරය කරන්න ඉගෙන ගන්නේ අම්මගේ බඩේ ඇතුලින් දැද්දි. අම්මා තමයි ආදරේ උල්පත. සියලුම ආදර හැඟීම් ඇති වෙන්නේ අම්මා හරහා. එතකොට අම්මාගේ ආදරේ මත තමයි මේ ලෝකය සඳහා පවතින්නේ. ඉරට උපමා කරනවා. ඉර පායන්නත් කලින් අම්මා කුස්සියට එනවා. දවසේ සියලු වැඩ දරුවෝ වෙනුවෙන් ඉෂ්ට කරනවා. රාත්‍රියේ අවසාන නිින්දට යන තුරු. එහෙනම් අද දියුල්ගනි මහත්මයා ගායනා කරපු මේ ගීතය ගායනා කරන්න අපි ආරාධනා කරනවා තරුණ දරුවෙකුට පුතෙකුට භාග්‍ය බණ්ඩාර. Suvidina
හරි. අම්මා ගැන කියවුණු ඊටාම ලස්සන ගීතයක්. ඉතින් අම්මා ගැන කතා කරනකොට ඊළඟට ඉන්න චරිතය තමයි තාත්තා. එදා මෙදා තුර තාත්තලා ගැන අගය කරලා තාත්තලාගේ ගුණ වර්ණනා කරලා ගීත අපේ සිංහල ගීත සාහිත්‍යයේ ඕනනම් 10ක් තාත්තා ගැන ලියවිලා ඇති. තාත්තගේ ඇත්තටම ලොකු නෝක්කාඩුවක් තියෙනවා. නෝක්කාඩුවක් තියෙනවා මේ තාත්තලා ගැන ගීත ලියුන්නේ නැහැ කියලා. ඒක තමයි තාත්තා කියන්නේ පියසෙනේ හසට කවි ගී ලියුණා මදි කියලා. කරන තරම් ඔක්කොම බර අදින්නේ තාත්තලා නේද? ඒ වුණාට තාත්තලා ගැන වැඩි කවුරුත් කතා කරන්නේ නැහැ. හරි. හරි. එහෙනම් පොඩි කොටසක් කියමු අම්මා සමග. අම්මා සඳකි මම ඒ නොව ඒ ඉර හදින් නොබේ ලෝකය රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැටගේ පියසෙනේ හසට කවුගී ලියුණා මදී. ඉතින් ඔය තව ලස්සන ගීතයක් තියෙනවා මේ රන්වැලි සෑය සුනිල් සිංහන් ගායනා කරන වැඩිය ඒ ගීතය ඔය ගුවන්විදුලිය ඇහෙනවා නම් අඩුයි. හැබැයි හරි ලස්සන ගීතයක් රන්වැලි සෑය රන්වැලි සෑයගේ දෙවි අඹරට නැගුණ සුදු උන් පියාවිය සත්මිති මග තනන සමනොල පව්විය දුක සැප සම දරන පිය මහ රජුනි අපගේ පැලේ රජ කරන. YouTube නාලිකා වලින් හරි මේ දරුවන්ට පුළුවන් නම් මේ ගීත ශ්‍රවණය කරන්නට අවස්ථාවක් අරගෙන දෙන්න. ඊටාම රසවත් හරවත් ගීත රන්වැලි සෑය. හොඳයි. එහෙනම් තාත්තා ගැන දැන් ආයෙත් භාග්‍ය කතා කරන්න යන්නේ. මේ ගීතය කුමාර ලියනගේ කියන ගීත රචකයා රචනා කරපු ගීතයක්. මේක ඇත්තටම ලියවුණු පදමාලාව ශබ්දාගාරය තුලදී නැවතත් වෙනස් වෙලා තමයි මේ ගීතේ ගායනා වුනේ. මේක මුලින් ලිව්වේ දික්සංගලාවේ දිවා විහාරයේ වැඩ සිටින අපේ අප්පච්චි කියලා. ඔය දික්සංගලාව කියන්නේ මොකද්ද කියලා හෙවොත් බොහෝ දෙනෙක් ඒක ගැන දන්නේ නැහැ. දික්සංගලාව කියලා කියන්නේ හාන්සි පුටුව. හාන්සි පුටුවේ හාන්සි වෙලා ඉන්න ටිකක් සැපට හිටපු එහෙම නැත්නම් ගමේ යම් තැනක හිටපු තාත්තා කෙනෙක්. නමුත් දියුලුගෙනට අවශ්‍යතාවය වුණා ඔහුගේ තාත්තා ගැන ලියන්න, ඔහුගේ තාත්තා ගැන ගයන්න. ඒ නිසා මේ ගීතය රචනා කරපු කුමාර ලියනගේට කියලා ඔහු ලිව්වා අන්දරයායේ වැව්තා උල්ලේ සක්මන් කරන අප්පච්චි. ඉතින් මේ ගීතය සංගීතවත් කරෙත් ඊටම දක්ෂ ප්‍රතිභාපූර්ණ සංගීත අධ්‍යක්ෂකවරයෙක් රෝහණ ධර්මකීර්ති. එතෙම රෝහණ ධර්මකීර්තිත් ඒ වගේම මේ කුමාර ලියනගේත් දෙදෙනාටම ඔවුන්ගේ තාත්තා මියගේ වෙලාවේ ඔවුන්ගේ තාත්තලා මියගේ වෙලාවේ මුල්ත ශරීරය දකින්න ලැබුණේ නැහැ. ඔවුන් දෙදෙනාම ඒ දවස් දෙකක තාත්තා මැරුණාම ඔවුන් ශ්‍රී ලංකාවෙන් පිට. ඉතින් ඒකත් හිතේ දරාගෙන තමයි ඔවුන් මේ ගීතය නිර්මාණය කළේ. එහෙනම් අපි යනවා දියුල්ගනේ ගායනා කරපු අන්දරයායේ වැව්තා උල්ලේ සක්මන් කරන අප්පච්චි. අද ගායනා කරන්නේ භාග්‍ය බණ්ඩාර.
අප්පච්චි අන්නරයායේ රවුතල් සක්මන් කරනා අප්පච්චි ගොඩේ දිගයි මට කැතෙන් යාවෙනේ මලයි මට අප්පච්චි තවරා මහ පුළොවට මා වැසිගෙනනා වලාකුලේ මා බිඳු තවරා මහ පුළොවට මා වැසිගෙනනා දිවි ගමනේ ගඳු මුදුනේද පිතුසෙනේ කඳුලෙහි සරණා අන්නරයායේ රවුතල්ලි සක්මන් කරනා අප්පච්චි ගොඩේ දිගයි මට කෙතේ විලයි ගොඩේ මලයි මට අප්පච්චි කැකුළු මුවට පළු වැළලෙලුවා ගුරු හිස මුදුනේ මල් පළදා කැකුළු මුවට පළු වැළලෙලුවා ඒ දනුවන් බැන්න සත්කුළු පවුවින්ද සිතාදියට එනවන් තැමුවා අන්නරයායේ රවුතල් සක්මන් කරනා අප්පච්චි ගොඩේ දිගයි මට කෙතේ විලයි මහවෙනේ මලයි මට අප්පච්චි අන්නරයායේ රවුතල් අප්පච්චි ගොඩේ දිගයි මට කෙතේ විලයි ගොඩේ මලයි මට අප්පච්චි හරි වාග්ය බණ්ඩාර තමයි ඒ ගීතවත් තුනේ